කියන්නේ ගීත බ්‍රයිනීකරණය. 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 ඔය පිළිබඳව පසුගිය කාලෙත් ඉන්දචාප මහත්මයා සමාලෝචනය කළා. මේ බ්‍රයිනීකృత ගීයක්. ඉතින් මේ ගීත බ්‍රයිනීකරණය කිරීම කියන්නේ මේ ගීතයේ තියෙන හැඟීමුත් වඩාලාත් එළියට අරගෙන ඒ තනුවත් වඩාලාත් ආලවට්ටමීකරණයට පාත්‍ර කරනවා. ගායනා කිරීම. ඒක තමයි ඔබේ ගායනා විශිෂ්ටත්වය. සුබපත්නවා තරුණ. ඇත්තටම ඉතාම අනර්ග ගෑන. ගීතයක් නිර්මාණය කරනකොට කොයිතරම් රහට එහෙම නැත්නම් කොයිතරම් අර්ථවත් ලෙස ඒ සමහරට ටෙලිනාට්‍යයක චිත්‍රපටයක නයි ඒ දර්ශනයට උචිත ලෙස ගීතේ ලිව්වත් පද රචනාව කළා ඊට ගැළපෙන තනුවක් නිර්මාණය කරලා ඒ තනුවට අවශ්‍ය කරන සංගීතය සැපයුවත් මේ ගීතේ හරියට ගායනා කරේ නැත්නම් ඔබ හිතනවාද මේ ගීතය සාර්ථක නිර්මාණයක් බවට පත් වෙයි කියලා නේ? සමන්ත අපේ මට හැබැයි කොළ සංගීත අධ්‍යක්ෂකවරු නිකන් සමන්තෙන් අහන්නේ ඒ ගීතයේ ගායකයා විසින් ඒ ගීතයට පණ දුන්නේ නැත්නම් ඒ ගීතේ සාර්ථක වෙයිද කියලා. ඒ කියන්නේ ගීතයක තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නවා. ගීත රචකයා සංගීත අධ්‍යක්ෂකවරයා සහ ගායකයා. අර දෙදෙනා මේක නිර්මාණය කරනවා. ඔත කම්පෝසර් මේක නිර්මාණය කරනවා. මේක වාහකයා තමයි ගායකයා හෝ ගායිකා. මේ වෙනි විදියට ගායනා කරේ නැත්නම් මේ ගීතයක් එළියට එන්නේ නැහැ. ඒක ගායක සතු වගකීමක් තියෙන මෙතනදී ඒ ගීතයට කොහොමද ජීවය දෙන්නේ කියන එක. අර දෙන්න ඒ අතිවිශිෂ්ට නිර්මාණයක් කරත් ඒ නිර්මාණය ජනතාව අතරට ගෙනියන ප්‍රවාහකයා වගේම තමයි ඒ ගීතයට පණ දෙන කෙනත් ගායකයාම වෙනවා. ඉතින් දැන් මේ ගීතේ ලවන් අභිෂේක් ගායනා කරපු ගීතය බ්‍රයන් මේ ගීතයට ඔබ වෙනත්ම විදියකට මේ ගීතයට ජීවයක් දුන්නා. අන්න එතන තමයි බ්‍රයන් ඔබ මේ තරඟය තුළ සිටිය යුතුම තරඟකරුවෙක් බවට ඔබ පත් කරගන්න. ඔබ විසින් මාව තියාගන්න කියලා ඔබ කියන ওই ගීතය ඇතුලේ ප්‍රේක්ෂකයන්ට. ඔබ දෙනවා හදවතට කතා කරනවා. ඉතින් ඒ අය ඔබ තියාගන්න. මේ ගැවෙන අරුම දිවිය තුල මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක මේක ඒක තමයි මම කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගැන කියන්නේ. මෙයා කැමති මේ X එකට නම් බයි එකේ ඉඳන් කොහෙන් ගියත් X එකට වෙනවා. ඒක තමයි මම අර ඉස්සර උදාහරණ දෙක දුන්නේ. ජය. බ්‍රයන් එච්චරයි කියන්න තියෙන්නේ. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉන්නේ. ජය වේවා. Thank you so much. කරුව අපි හඳුනා ගන්නවා කලිමෙරිකා වතුර මවන හැටි පොත කියවා තියනවා මේ වැටෙන හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය.